වැඩක් නෑ. දවසට ලක්ෂ දෙක තුනක් ඉවරයි පාටි වලට ගියාම. පියුමේ හංසමාලිගේ පුතා පරිවාසයට දැමීමට පෙර මාධ්‍යවේදියාට කියපු හිතාගන්න බැරි කතාව මෙන්න. ජනප්‍රිය රංගන සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුතා ඇතුළු 7 දෙනෙකු රාජගිරියේ ගරාජයකදී පුද්ගලයෙකුට සවලකින් පහර දීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් ගත කර තිබෙනවා. පියුමි හංසමාලිගේ පුතු පරිවාස භාරයට ඇතුළත් කර තිබෙනවා. උසාවියට පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදියෙකුට ඔහු විසින් පවසා ඇති සිදුවීමක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන ආන්දෝලනාත්මක සිදුවීමක් මේ ආකාරයෙන්. සවල් කේසයකට පොලිසියෙන් එන්න කියලා යන ගමන් මූ එක ටිකක් කතා කළා. මම නිකන් චිකාගෝ ඉන්නවා වගේ මට දැනුනේ. දැනට නඩු 6ක් තියෙනවලු. මගෙන් ඇහුවා අයියා පාටි බහින්නේ නැත්ද? මං ඉතින් ඇහුවා කීයක් විතර ඕනද කියලා. ලක්ෂ 2ක් 3ක් කුඩු අයියේ කියලා කිව්වා. මම ඉතින් ඇහුවා ඔයා ඩ්‍රග්ස් ගන්නවද? බියර් රකු සිගරට් බොනවද කියලා. අයියේ මම ඇබ්බැහි වෙලා තියෙන එක දෙයකටයි. බයික් වීල් කරන්න. බයික් එකයි තෙලුයි තියෙනවනම් මට ඇති වෙන මොකුත් ඕන නෑ කියලා. මට එක දෙයක් දැනුණා. මෝ මොන දෙයක් කළත් අම්මා මුව බේර ගන්නවා කියන දැඩි විශ්වාසය කොල්ලට තියෙනවා. ඒ වගේමයි මෝත් අම්මට පට්ට ආදරේ වගේ. ෆිල්ටියාට ගහනවයේ නාග සලන් වෙන්න කියලා ඌ කිව්වා. මම හැව්වා ඇයි ඌට ගහන්නේ කියලා. ඌ අපේ අම්මට කුණුහරුප සින්දුවක් ගැහුවනේ. මම ඉතින් බහින්න කලින් පොඩි උපදෙසක් දුන්නා. නියම වැඩකාරයෝ දකින එකාට ගහන්න යන්නේ. ඔළුව පාත් කරන් ඉන්නවා. බැරිම වුණොත් තමා අතක් උස්සන්නේ. ඔය ගහන බැට් පාරක් බෝතල් පාරක් ඔළුවක වැරදි තැනකට වැටුනොත් අම්මට තියා ලොකු අම්මටවත් උඹව බේරගන්න වෙන්නේ නෑ කියලා. වෙන කියන්න දෙයක් නෑ. පව් පොඩි එකා. යනුවෙන් එම මාධ්‍යවේදියා සටහන් කර තිබෙන ආකාරය දැක ගන්න ලැබෙනවා.